ඔබ මිනිත්තු දෙකට විතරයි කියලා රිය නතර කරලා යනවද? මේ මිනිත්තු දෙක නිසා වාහන 100 ගණනක් ප්‍රමාද වෙනවා කියලා ඔබ දන්නවද? අද අපි කතා කරන්නේ රිය නතර කිරීමේදී කරන පොඩි වැරදි විශාල ගැටලු බවට පත්වන්නේ කොහොමද කියන එක ගැනයි. ඇත්තෙන්ම මහා මාර්ගය නිර්මාණය කරලා තියෙන්නේ වාහනය නතර කර තැබීම සඳහා නෙවෙයි. ආරක්ෂිතව හා කාර්යක්ෂමව ගමන් කිරීම සඳහා බව මහා මාර්ග භාවිතා කරන අප හැමෝම අවබෝධ කරගෙන සිටීම ඉතාම වැදගත්. ඒ නිසා වාහන නතර කර තැබීමේදී අනෙකුත් වාහනවල ගමනාගමනයට බාධාවක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම අප සැමගේ වගකීමක් බව ක්‍රියාවෙන් තහවුරු කළ හැකියි. වාහනයක් නතර කර තැබීමේදී සැලකිල්ලකට ගත යුතු මූලික කරුණු තුනක් තියෙනවා. 1. නීත්‍යානුකූල විය යුතුයි. ඒ කියන්නේ නතර කරන ස්ථානය රථවාහන නීති සහ මාර්ග සංඥා සහ මාර්ග සලකුණු වලට අනුකූල විය යුතුයි. 2. ආරක්ෂිත විය යුතුයි. ඔබටත් ඔබේ වාහනයටත් අනෙකුත් මහා මාර්ගය භාවිතා කරන්නන්ටත් අනතුරක් නොවන ආකාරයෙන් නතර කරන්න ඕන. රියදුරට වගේම අනෙකුත් වාහනේ ගමන් කරන අයට පහසුවෙන් දොරවල් විවෘත කිරීමට, ඒ වගේම නැගීමට සහ බැසීමට හැකියාව තිබිය යුතුයි. අංක 3 සුදුසු විය යුතුයි. එම ස්ථානයේ වාහනේ නතර කිරීමෙන් ගමනාගමනයට බාධාවක්, අනවශ්‍ය ප්‍රමාදයක් හෝ අපහසුතාවයක් ඇති නොවිය යුතුයි. උදාහරණයක් වශයෙන් මඩවලක් වගේ තැනක් වෙන්න බැහැ. මේ ආදී කරුණු ගැන හොඳින් අවධානයටගෙන වාහනයන් නතර කර තැබීම තමයි හොඳ රියදුරකගේ ලක්ෂණය වන්නේ. ඒ වගේමයි බොහෝ දෙනෙක් දැක තියෙන දෙයක් තමයි සමහර රියදුරන් වාහනයෙන් බහින්නේවත් නැතුව මාර්ගයේ අයිනේ සිටින වෙලෙන්දන්ගෙන් බඩු මිලදී ගැනීම. ඔවුන්ට ඒක තත්පර කිහිපයක පහසුවක් වගේ පෙනුනට එය අනෙකුත් මාර්ගය භාවිතා කරන්නන්ට විශාල අපහසුතාවයක් ඇති කරන හැසිරීමක්. විශේෂයෙන්ම වාහන දෙකක් මාරු වීමටත් අපහසු පටු මාර්ගවල පවා මෙවැනි ලෙස වාහන නතර කරන විට පිටුපසින් පැමිණෙන වාහනවලට ඉදිරියට ගමන් කිරීමට නොහැකි වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ අනවශ්‍ය වාහන තදබදයක් සහ කාලය නවස්ති වීම වගේම අනතුරු ඇතිවීමේ අවදානමත් ඉහළ යාමයි. ඒ වෙනුවට ගමනාගමනයට බාධාවක් නොවන ආකාරයට සුදුසු ස්ථානයක වාහනේ නතර කරලා වාහනයෙන් බැස අවශ්‍ය දේ මිලද ගැනීම වඩාත් නිවැරදි ක්‍රමයයි. එවිට රියදුරාටත් අවශ්‍ය සියලුම භාණ්ඩ නිදහසේ තෝරාගෙන මිලදී ගන්න පුළුවන්. ඒ වගේම වෙලෙන්දාටත් හදිස්සියකින් තොරව පාරිභෝගිකයාට සේවය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අනිකුත් වාහනවල ගමනාගමනයට කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. හොඳ රියදුරෙක් කියන්නේ තමන්ගේ පහසුව ගැන පමණක් නෙවෙයි අනිකුත් මාර්ගය භාවිතා කරන්නන්ගේ කාලය ආරක්ෂාව සහ පහසුව ගැන හිතන පුද්ගලයෙකුටයි. අපගේ සුළු ඉවසීමක් සහ නිවැරදි තීරණයක් නිසා මාර්ගයේ සියලු දෙනාටම ආරක්ෂිත සහ කාර්යක්ෂම ස්ථානයක් බවට පත් කරන්න පුළුවන්. අද අපේ රටේ බොහෝ පවුල් වාහන භාවිතා කරනවා. ඒ ගැන අපි ආඩම්බරන වගේම හරිම සතුටුයි. නමුත් ඒ අතරින් සැලකිය යුතු පිරිසකට තම නිවස තුල වාහනය නතර කර තැබීමට ප්‍රමාණවත් ඉඩක්වත් නැහැ. වර්තමානයේ සාමාන්‍යයෙන් නිවාස සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව නිවාස ලක්ෂ 65ක් 68ක් වගේ ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම ලියාපදිංචි වාහන සංඛ්‍යාව ගත්තාම ලක්ෂ 85ක් 90ක් වගේ අතර පවතිනවා. දැනට වාර්තා වෙලා තියෙන්නේ මේ විදිහට. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා නිවාස වලට වඩා ලක්ෂ 15ක් 20ක් වගේ අතර ප්‍රමාණයක් වැඩියෙන් වාහන පවතින බව. එහි ප්‍රතිඵලයක් වශයෙන් රාත්‍රියට හෝ දිවා කාලයට වාහන මාර්ගය අයිනේ නතර කර තැබීම අපට නිතර දක්නට ලැබෙන දර්ශනයක්. නමුත් එවැනි වාහන නිසා මාර්ගය පටු වෙනවා. වාහන දෙකක් මාරු වීම පවා අපහසු වෙනවා. හදිසි අවස්ථාවක ගිනි නිවන රථයකට, ගිලන් රථයකට හෝ වෙනස් හදිසි සේවා රථයකට ගමන් කිරීම පවා ප්‍රමාද විය හැකියි. ඒ නිසා මේක පුද්ගලික ගැටලුවක් විතරක් නෙවෙයි. මහජන ගමනාගමනයට බලපාන ප්‍රශ්නයක් බවටත් පත් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ජපානය වගේ රටවල් වල වාහනයක් ලියාපදිංචි කිරීමට පෙර එය නතර කර තැබීමට සුදුසු ස්ථානයක් තියෙන බව තහවුරු කළ යුතුයි. Tamante ඒ වගේ ස්ථානයක් නොමැති නම් කුලියට නවතා තැබීමේ ස්ථානයක් ලබා ගැනීමේ පහසුකම්ද තියෙනවා. ශ්‍රී ලංකාවේ නීති සහ තත්ත්වයන් වෙනස් වුණත් එම ආදාසයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩමක් තියෙනවා. වාහනයක් මිලදී ගැනීමට පෙර එය ආරක්ෂිතව සහ අනෙකුත් මාර්ගය භාවිතා කරන්නන්ට බාධාවක් නොවන ලෙස නතර කර තැබීමට සුදුසු ස්ථානයක් තිබේදැයි සලකා බැලීමත් වගකීමක කොටසක්. මතක තියාගන්න මාර්ගය නිර්මාණ කරලා තියෙන්නේ වාහන නවත්තා තබන්න නෙවෙයි. වාහන ගමන් කිරීමටයි. ඒ නිසා අපගේ පහසුව වෙනුවෙන් මහජන මාර්ගය ස්ථිර වාහන නතර කිරීමේ ස්ථානයක් බවට පත් නොකර සියලු දෙනාගේම පහසුව සහ ආරක්ෂාව ගැන සිතා කටයුතු කිරීම ඉතාම වැදගත්. තවත් අපි නිතරම දකින දෙයක් තමයි සමහර මෝටර් බයිසිකල් ත්‍රිරෝද දාවකයන්ට මාර්ගයේ ප්‍රමාණවත් ඉඩක් තිබුණත් වාහනය මාර්ගයේ මැදට හෝ ගමනාගමනයට බාධාවක් වෙන ආකාරයෙන් නතර කර තබනවා. ඔබ භාවිතා කරන වාහනය ඔබේ වටිනා දේපලක්. ඒ නිසා ඒට ආදරය කරන්න. එය ආරක්ෂා කරගන්න. වාහනයන් නොසලකිරීමත් ලෙස නතර කරපුවාම වෙනත් වාහනයක ගැටීමේ අවදානම වැඩි වෙනවා. එවිට අලාභය සිදුවන්නේත් ඔබේ වාහනයටම. එය කවුරු හරි හදලා දෙයි කියලා නම් හිතාගෙන නම් ඉන්න එපා. ඒ නිසා මාර්ගයේ ප්‍රමාණවත් ඉඩක් තියෙනවා නම් ඔබේ වාහනය හැකිතරම් මාර්ගයේ අයිනට ආරක්ෂිතව සහ ගමනාගමනයට බාධා
බාධාවක් නොවන ආකාරයෙන් නතර කරන්න. ඒ ඔබේ වාහනය ආරක්ෂා කරන වගේම අනෙකුත් මාර්ගය භාවිතා කරන්නන්ටත් ගෞරවයක් දැක්වීමක් වෙනවා. මතක තියාගන්න හොඳ රියදුරෙක් කියන්නේ වාහනය ධාවනය කරන විදියෙන් විතරක් නෙවෙයි. එය නතර කරන තබන විදියනොත් හඳුනාගත හැකි පුද්ගලයෙක් බවයි. මේ කියපු වැරදිවලට අමතරව රිය නතර කිරීමේ අවස්ථා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඔබේ අදහස තවත් රියදුරක දැනුවත් කිරීමට උපකාරී වේවි. මෙම වීඩියෝ ප්‍රයෝජනවත් නම් වෙනත් රියදුරන්ට බලන්න ෂෙයා කරන්න. අපි එකතු වෙලා ආරක්ෂිත රියදුරු සංස්කෘතියක් ගොඩනගමු. ජය වේවා.